ආයුබෝවන් ඔයාලා දකින්න හරිත වෙන පළ කලාව. මෙතරම් වගාවට සුදුසු වගා ශේෂයට නිකුත් කිරීමට ඉතාමත් සුදුසු පැලයක් විදිහට ඔයාලා බොහෝ දෙනෙක් උසින් වැඩි පැලයක් තමයි තෝරා ගන්න. නමුත් උස පමණක් නෙවෙයි. මූල වර්ධනය හොඳින් සිදුවුණු පැල තමයි වගා ශේෂයට එකතු කරගත යුත්තේ 9 මිරිස් වලදී. එතකොට ස්කොච් බොනට් ඩාර්ජින් ජම්බෝ කියන ප්‍රභේදයේදී දින 30ත් 40ක් අතර කොළ 5ත් 7ක් අතර තියෙන පැල තමයි ඔබ වගාවට තෝරාගත යුත්තේ නියමිත අස්වැන්නක් සඳහා. ඒ කියන්නේ ඔබ බලාපොරොත්තු වෙන ඔබ වියදම් කරන සහ කාලය, ශ්‍රමය, ධනය මේ හැම දෙයකටම සාධාරණයක් ඉෂ්ට කිරීමට සුදුසු පැලයක් තමයි ඔබ වගාවකින් තෝරාගත යුත්තේ. ඒ නිසා අපි නිතරම කියන්නේ වගා ශේෂ්ඨයට ස්කොච් බොනට් ඩාර්ජින් ජම්බෝ පැල තෝරා ගනිද්දී ඔබ තෝරාගත යුත්තේ කොළ 5ත් 7ක් අතර නියමිත මූල වර්ධනය නියමිත ලෙස සිදුවුණු පැලයක් කියලා. අපි දැන් ඔයාලට පෙන්නන්නම් මූල වර්ධනය නිසි ආකාර සිදුවුණු කොළ 5ත් 7ක් අතර තියෙන ස්කොච් බොනට් ඩාර්ජින් ජම්බෝ පැල. අතර මේ තියෙන්නේ ස්කොච් බොනට් ඩාර්ජින් ජම්බෝ මෞෂාක බූත් ගාර්ඩන්ස් බණ්ඩාරවල මෞෂාක වලින් තෝරාගත් බීජ තමයි අපි මේ යොදාගන්නේ. ඉතින් ඔයාලට පේන ඇති නිරෝගීව වර්ධනය වෙන ආකාරය අපි දැන් ඔයාලට පෙන්නන්නම්. මූල වර්ධනය හොඳින් සිදුවුණු කොළ 5ත් 7ක් අතර තියෙන මේ තමයි මේ ඔයාලට පේන ඇති නිසි ආකාරව ආකාර මුල වර්ධනය වෙලා තියෙන ආකාරය කොළ ප්‍රමාණය. ඒ වගේම මෙන්න මේ කඳ ඉතාමත් ශක්තිමත්ව තිබිය යුතුයි ඔබ තෝරා ගන්නා පැලේ. ඒ වගේම මේ මුල කොළ ප්‍රමාණය වගේම ඔබ තෝරා ගන්න පැලේ මෙන්න මේ කඳ ඉතාමත් ශක්තිමත්ව තිබීම තමයි මූලිකවම පැලයක් වර්ධනය වීමට බලපාන සාධකයක් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති අපි යොදා ගන්න වගා මාධ්‍ය කොහොබත් මිශ්‍රණය එහි හොඳින් මුල් වර්ධනය වෙලා තියෙන ආකාරය ඔයාලට පේනවා ඇති. ඉතින් ඔබ වගා ශේෂ්ඨයට ස්කොච් බොනට් ඩාර්ජින් ජම්බෝ නියමිත ප්‍රභේදයෙන්ම තෝරා ගන්නවා නම් ඔබ තෝරාගත යුතු මෙන්න මේ ආකාරය හොඳින් වර්ධනය වුණු පැල.